කාලෙකින් වීඩියෝ එකක් කරේ නැති නිසා මම හිතුවා ස්පෙෂල් වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් මම රිසර්ච් කරන් යද්දි මට හම්බුණා ශ්‍රී ලංකාවේදී දැනට මිල අඩුවෙන් ගන්න පුළුවන් ක්ලීන් ඩිසයින් එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් ඒක විතරක්ම නෙවෙයි මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය. මේ මිලට අනෙත් ෆෝන් බ්‍රෑන්ඩ් දෙන්න හිතලවත් නැති ස්පෙෂල් ෆීචර්ස් කිහිපයක්ම මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි අද මේ වීඩියෝ එකට මම මේ ෆෝන් එක තෝරගත්තේ. හරි එහෙනම් අපි ෆෝන් එක අන්බොක්ස් කරගෙනම බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. බොක්ස් එකේ අපිට ෆෝන් එක, චාර්ජර් එක, charging cable එක සහ SIM ejector tool එක වගේම user manual එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ ඩිසයින් එක ගැන කියද්දි ෆෝන් එකට තියෙන හරිම ක්ලීන් ඩිසයින් එකක්. බැක් එකේ කැමරා සෙටප් එක සහ Infinix logo එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ෆෝන් එකේ දකුණු පැත්තේ power button එකත් එක්කෙන fingerprint sensor එක, එතකොට volume up and down buttons බලා ගන්න පුළුවන්. මේ fingerprint sensor එක මේ මිලට මම දැකපු හොඳ accurate සහ fast fingerprint sensor එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකම ෆෝන් එකේ වම් පැත්තේ SIM tray එක බලා ගන්න පුළුවන්. මේක 3 card slot එකක්. ඒ කියන්නේ එකපාර SIM දෙකක් සහ SD card එකක් දාලා අපිට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මේ මිලට හොඳ feature එකක්. මොකද මේ මිලට එන ෆෝන් වල storage ටිකක් අඩුවෙන් එන්නේ. ඉතින් අපිට storage තව අවශ්‍ය නම් SD card එකක් දාලා ස්ටෝරේජ් වැඩි කරගන්නත් පුළුවන්. ඒත් එක්කම මම මීට කලින් මේ මිලට තියෙන කිසිම ෆෝන් එකක දැකලා නැහැ ඩුවල් ස්පීකර් සෙටප් එකක්. ඉතින් මේ ෆෝන් එකේ අපිට ඩුවල් ස්පීකර් සෙටප් එකකුත් බලා ගන්න පුළුවන්. හැම ෆෝන් එකකම වගේ තියෙන්නේ එක ස්පීකර් එකයි, මම කියන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකට එක ස්පීකර් එකයි සහ කෝල් එකක් ගන්න විතර කනගාව තියෙන ඉයර්පීස් එක විතරයි තියෙන්නේ. හැබැයි මේ ෆෝන් එකේ අපිට උඩ සෙකන්ඩරි ස්පීකර් එක සහ ෆෝන් එකේ යට මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ෆෝන් එකේ යට USB type C port එක, දැනට ෆෝන් වලින් නැති වෙලා යන 3.5mm headphone port එක සහ main mic එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකට තියෙන්නේ boxy design එකක්. ඉතින් iPhone users ලා නම් මේකට ගොඩක් කැමති වෙයි. ඒත් එක්කම ෆෝන් එකේ බර වෙන්නේ gram 187ක්. ඒත් එක්කම මේ ෆෝන් එක sleek black, titanium silver සහ irish blue වගේම twilight gold කියන කලර්ස් වලින් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ අනෙත් මේ ප්‍රයිස් රේන්ජ් එකට තියෙන ෆෝන් වල නැති ඩිසයින් එකේ තව එක ස්පෙෂල් ෆීචර් එකක් කිව්වොත් මේ ෆෝන් එකට තියෙනවා IP64. ඒ කියන්නේ water and dust resistant පහසුකම. කියන්නේ පොඩි පින්නකට පොදකට අහු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වතුරට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම Infinix ලා කියන විදිහට මේ ෆෝන් එක මීටර 1.5ක උඩින් බිම වැටුණාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. drop resistant certification එකක් තියෙනවා. ඉතින් මේකෙදි නම් අපිට Infinix ලා කියන දේ විශ්වාස කරන්න වෙනවා. මොකද මේක මට චෙක් කරන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් මීටර 1.5ක් කියන්නේ අපේ සාක්කුව අත තියෙන මෙන්න මේ ප්‍රදේශය වගේ. ඉතින් ඒ වගේ උසකින් වටුනට කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට තියෙන්නේ IPS LCD පැනල් එකක්. මේක අඟල් 6.67ක පැනල් එකක්. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හැම ඩිස්ප්ලේ එකක් වගේම තමයි. හැබැයි ස්පෙෂල් දේ වෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ 120Hz refresh rate එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකට තියෙන මේ 120Hz refresh rate එක නිසා ස්ක්‍රෝලිංగ్ වලදී, එතකොට ගේමිංగ్ වලදී උනත් ස්මූත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න මේ ෆෝන් එක සමත් වෙලා තියෙනවා. ඩිස්ප්ලේ එකේ රෙසලූෂන් එක උනත් 720 වරක් 1600 විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම මම මේ ෆෝන් එකේ දැකපු එක අඩුපාඩුවක් තමයි මේ ෆෝන් එකේ මේ ඩිස්ප්ලේ එකේ nits ප්‍රමාණය. nits ප්‍රමාණය කියන්නේ ඩිස්ප්ලේ එක කොයිතරම් බ්‍රයිට්නස් වගේක් ගන්නවද කියන එක. සාමාන්‍යයෙන් මගේ එක්ස්පීරියන්ස් එක්ක nits 800න් එහාදී තමයි සාමාන්‍යයෙන් අපිට දවල්ට අවුවේදී හැම ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් ක්ලියර් බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට කිසි ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් මේක දීලා තියෙන අනිත් ෆීචර්ස් එක්ක ඒක අඩු වෙලා තියෙනවා. nits 700ක් තමයි මේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අතින් වහගෙන වගේ බලා ගන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඩිස්ප්ලේ එකේ මම දැකපු අඩුපාඩුවක් විදිහට මේ nits 700 සහ අනෙත් මම දැකපු විශේෂතාව විදිහට මේ 120Hz refresh rate එක හඳුන්වන්න පුළුවන්.
මේ ෆෝන් එක ඇත්තටම entry level ෆෝන් එකක්. සාමාන්‍යයෙන් අපි මේ මිලට තියෙන ෆෝන් use කරන්නේ social media යන්න, පොඩි games වලට, ඒ වගේම online class මෙන්න මේ වගේ සාමාන්‍ය අර light weight වැඩවලට තමයි අපි මේ price range එකේ ෆෝන් use කරන්නේ. ඉතින් මේ කියන හැම දෙයක්ම smoothly හිර නොවේ කරගන්න පුළුවන් වෙන්න Infinix ලා අපිට දීලා තියෙනවා 12 nanometer chipset එකක්. ඉතින් මේ ෆෝන් එකේ වැඩ හිර නොවේ කරගන්න පුළුවන් වෙන්න Uni SoC T7 250 කියන chipset එකෙන් එන Cortex A55 CPU එක සහ බර වැඩවලට Mali G57 කියන GPU එකක් දීලා තියෙනවා. ෆෝන් එකේ RAM සහ storage අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් day to day lightweight වැඩ හරිම smoothly මේ ෆෝන් එකෙන් කරගන්න පුළුවන් සහ PUBG වගේ game එකක් වුණත් SD setting වල high frame rate එකකින් play කරගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරාව මම මේ ෆෝන් එකේ මේ price range එකේ නැති ස්පෙෂල් ෆීචර් එකක් මේ ෆෝන් එකේ කැමරා සෙටප් එකේ දැක්කා. මම මේක තව ටිකකින් කියන්නම්කෝ. ඉතින් ඊට කලින් කැමරාව ගැන බලුවොත් ෆෝන් එකට තියෙන්නේ 8 මෙගාපික්සල් මේන් කැමරාවක්. මේ කැමරාවක මෙගාපික්සල් ගාන ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඒක මේ සාම්පල් ෆොටෝස් වලින් තේරෙනවනේ. ඉතින් 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවකුත් මේ ෆෝන් එකට තියෙනවා. ඉතින් මම දැකපු විශේෂ දේ තමයි මේ ෆෝන් එකේ 2K 30 fps videos record කරන්න පුළුවන්. මේ විල්ල තියෙන මොන ෆෝන් එකද එහෙම කරන්න පුළුවන්. මේ කැමරා සෙටප් එකට dual LED flashlight එකකුත් include වෙනවා. ඉතින් මේ sample photos සහ videos වලින් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක මොන වගේද කියලා. හරි ඉතින් මේ ෆෝන් එකට 5000 mAh බැටරි එකක් තියෙනවා. ඒත් එක්කම 15 watt wired charging මේ ෆෝන් එකට support කරනවා. ඒ විතරද reverse charging උත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන් දවසක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් සහ ෆෝන් එකට default හම්බ වෙන 10 watt charger එකෙන් පැය 2.5ක් ඇතුළත full charge කරගන්නත් පුළුවන්. ඉතින් මේ මිලට අනිත් ෆෝන් වල නැති විශේෂ ෆීචර්ස් ස්පෙෂල් ෆීචර්ස් ගැන ආයෙ මතක් කරොත් මේ ෆෝන් එකට තියෙනවා IP64 water and dust resistant පහසුකම. ඒත් එක්කම මීටර 1.5ක් වෙනකන් drop resistance සහ 120Hz refresh rate එකකුත් එක්ක 2K දක්වා videos record කරන්නත් පුළුවන්. ඒත් එක්කම dual speaker setup එක සහ reverse charging උත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක කාටද? මේ ෆෝන් එක මම රෙකමන්ඩ් කරන්නේ හොඳ ෆෝන් එකක් ගන්නකන් ටිකක් හොඳ ෆෝන් එකක් ගන්නකන් ක්ලාස් යන්න සෝෂල් මීඩියා පාවිච්චි කරන්න සහ එතකොට අපේ වැඩිහිටි පරම්පරාවට සහ කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න මෙන්න මේ වගේ ලයිට් වෙයිට් වැඩවලට එතකම පොඩි ගේම් එකක් වුණත් ප්ලේ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට ෆෝන් එකක් හොයන කෙනෙකුට මට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ෆෝන් එක ගැන? මේ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න කියන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වුණතුරු සුබ දවසක්.